Hello guys, welcome my channel. අද විශේෂ වීඩියෝක් ගෙනාවේ. හේතුව තමයි මෙන්න මේක. ගොඩක් අය මේ මැෂින් එක මගෙන් බයි කරා. ඒත් ගොඩක් කට්ටිය දන්නේ නැහැ මේක හරියට යූස් කරන්නේ කොහොමද කියලා. අනික තව හේතුවක් තමයි මේ එක එක්කෙනාට වෙනම ටිකක් කියලා දෙන්න අමාරු තත්ත්වයක් මතුණා. මොකද මේක සාමාන්‍යයෙන් කියලා දෙන්න පැය භාග වගේ ටයිම් එකක් යනවා. වීඩියෝ කෝල් එකක් කරන් කියලා දුන්නා. මං හිතුවා වලට මේක මේ පැහැදිලිවම කරන්නේ කොහොමද කියලා පැහැදිලිවම වීඩියෝ එකකින් ගේන්න අද. එතකොට මේ මැෂින් එක ගත්තාට මේක බලලා පැහැදිලිවම දැනගන්න පුළුවන් මැෂින් එක කොහොමද වැඩ කරගන්නේ කියලා. ගොඩක් කට්ටිය මැෂින් එකෙන් වැඩ අරන් තිබ්බා. ඔයාලට මැෂින් එක තාම ගන්න ඕන නම් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා මැෂින් එක පර්චේස් කරන්න පුළුවන්. ඉස්සෙල්ලා මේ මෙතනින් බුදුල් කර ගන්න ඕනේ. බුදුල් කරලා මෙන්න මේ විදිහට මේ බටේ දිග අර ගන්න ඕනේ. මේ බටේ සම්පූර්ණයෙන්ම දිග අර ගන්න ඕනේ. මේ විදිහට ඊට පස්සේ මෙන්න මේ කැල්ල දිග අර ගන්න ඕනේ. මේක තව තියෙනවා පොඩි කැල්ල ටිකක්. මේක ඔක්කොම සීල් පැක් තමයි එන්නේ. ඔයාලට කම්පැනි එකම තමයි ඩිරෙක්ට්ම හම්බෙන්නේ මැෂින් එක. අපි හරන්නේ කෙලින්ම කම්පැනි එකෙන් ජර්මන් වලින් මෙන්නේ පැකේජ් එක පර්චේස් කරන අයට. මේක ඇවිල්ලා විසිට් කරලා ගන්න බෑ. ගොඩක් අය අහනවා විසිට් කරලා ගන්න බෑද කියලා. මම මේ පැහැදිලිවම අද වීඩියෝ එකේ කියනවා විසිට් කරලා ගන්න බෑ මැෂින් එක. ඕඩර් විතරයි දාන්න පුළුවන්. එතකොට තව දෙයක් තියෙනවා මේක ඇඩ්වාන්ස් එක අපි කලින් 3000ක් ගන්නවා. අපි ඒ 3000 ගන්නෙත් මේ කුරියර් ෆී එක තමයි කලින් ගන්නෙ මේකේ. ඒ කියන්නේ ඔයාලා මැෂින් එකේ වන්න යන කුරියර් charge එක තමයි කලින් අපි ගන්නෙ. මෙන්න මේ විදිහට මේ කැලි දෙක උඩට සෙට් කර ගන්න ඕනේ. අද වීඩියෝ කිව දෙනකම්ම බලන්න පොඩ්ඩක්වත් ස්කිප් කරන්න එපා මැෂින් ගත්ත කට්ටිය. මොකද පොඩ්ඩක් හරි මිස් වුණොත් ඔයාලට මග දෙන්න පුළුවන් මොකද මේක පැහැදිලිවම කරන්න කියලා. මේක එන හතරක් එනවා. මේක එන හතර ගානට බලලා හයි කරන්න ඕනේ. මොකද වෙනස් වගේ එන හතරක් එන්නේ එකිනෙකට එක වෙනස්. මේ විදිහට මේක හයි කරන්න ඕනේ. අනිත් පැත්ත හයි කරලා තියෙන අය හදාගමු මේක. මේක ඇත්තටම සුපිරි මැෂින් එක. හයිලි රෙකමන්ඩ් කරන්න පුළුවන්. ගොඩක් කට්ටිය ගත්තා. ගොඩක් කට්ටිය ස්තුති කරලා තිබ්බ මට. මොකද ඒ තමයි සුපිරි වැඩක් ගන්න පුළුවන් හොඳම මැෂින් එකක් මේක. ජර්මන් මේ හෙඩ් එක ජර්මන් මේඩ් මැෂින් එකක්. ට්‍රෙෂාන් කියන බ්‍රෑන්ඩ් එකෙන් ගහන්න මැෂින් එක. TX87L මොඩල් එක මේක. එස් මේ හෙඩ් එකේ මෙතන සෙට් අප් කරන්න ඕනේ. මැෂින් ගත්තාට කියන්නේ පැහැදිලිම දේ තමයි මේ බට දෙක සම්පූර්ණයෙන්ම දිග අදින්න ඕනේ. අපි මේක භාගයක් දිගහැරලා එහෙම තියන්න බෑ. මොකද එහෙම වුණොත් මැෂින් එක හරියට ග්‍රවුන්ඩ් බැලන්ස් වෙන්නේ නැහැ. මේ මම පාවිච්චි කරන මැෂින් එක. හොඳ මැෂින් එකක් අය කතා දෙකක් නැහැ. ඒකයි මම මේ රෙකමන්ඩ් කරන්නෙම. මගේ channel එකේ නැත්තම් මම මැෂින් සෙල් කරන්න දාලා එක වීඩියෝ එකක්වත් මම රෙකමන්ඩ් කරලා නැහැ ඒක මැෂින් එකක් ගැනවත්. මේ තමයි ෆස්ට්ම මැෂින් එක රෙකමන්ඩ් කරන්න තියෙන. අනික මේක අපිට කම්පැනි ඒජන්ට් එකක් තියෙනවා මේ මැෂින් එකේ. මොකක්ම හරි ප්‍රශ්නයක් වුණොත් ඔයාලට මේ අපි ආවම වොරන්ටි ක්ලේම් කරගන්න ඒ ඕනම දෙයක් කරගන්න පුළුවන්. මේ මැෂින් එකේ මිල වෙන්නේ 89900යි. මේක බයි කරනවා නම් 072 749 0671 නම්බරේ මැසේජ් එකක් දාන්න WhatsApp එකෙන්. දාලා ඔයාලා කලින් ඇඩ්වාන්ස් එක 3000ක් ගෙවන්න ඕනේ. 3000 පේ කරලා සති දෙකක් යනවා මැෂින් එක එන්න පෝස්ට් ඔෆිස් එකට එන්නේ. ඔයාලට ඉතුරු ගන්න පෝස්ට් ඔෆිස් එකට පේ කරලා මැෂින් එක අතර ගන්න පුළුවන්. කට්ටිය අහනවා මේ මැෂින් එක මේ එහෙම වද්දි කිසිම ගැටලුවක් වෙන්නේ නැද්ද කියලා. නෑ එහෙම කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මොකද අපි මේකට පර්මිට් පිට අපි මේක දාන්නේ. ඔක්කොම බදු ගෙවලා තමයි අපි මේ මැෂින් රිලීස් කරගන්නේ කස්ටම් එකෙන්. නීති අනුකූලව තමයි සම්පූර්ණයෙන් අපි මේ මැෂින් ලංකාවට ඉම්පෝට් කරන්නේ. මෙන්න මේ විදිහට කොයිල් එක සෙට් කරගන්න ඕනේ. මේ 12 inch කොයිල් එකක් එන්නේ මේකයි සුපිරි මැෂින් එකක්. ඊට පස්සේ මෙන්න මේ විදිහට වෑර් එක සම්පූර්ණයෙන් මේක වටේට උතා ගන්න ඕනේ. මේ පොඩ්ඩක්වත් මේ
මේ කොයිල් එක උඩට වැටෙන්න බෑ නැත්තම් මැෂින් එක ග්‍රවුන්ඩ් බැලන්ස් වෙන්නේ නැහැ. මෙන්න මේ විදිහට මෙතන මැෂින් එක ජැක් කරගන්න ඕනේ මේ කොයිල් එක. තව දෙයක් කියන්න ඕනේ. තව පොඩි ප්‍රශ්නයක් වෙලා තිබ්බා කලින් මැෂින් ගත්ත අයට. එයාලගේ මැෂින් වල බැටරි ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒකට හේතුව තමයි මේ කාගෝ එකෙන් බැටරි රිමූව් කරලා තිබ්බා. මොකද රීචාර්ජබල් බැටරි දාන්න බෑ. මේ දාපු කන්ට්‍රි එකෙන්ම බැටරි රිමූව් කරලා තිබ්බා ජර්මන් වලින්ම. ඊට පස්සේ අපි යාලට සමහර කට්ටිය නම් බැටරි දුන්නා. සමහර කට්ටිය නම් බැටරි දාගත්තා කිව්වා. මේක නෝමල් බැටරි එකකිනුත් පැය 3ක් වගේ යූස් කරන්න පුළුවන්. ඔන්න දැන් මැෂින් එක සෙට් කරලා ඉවරයි. වැදගත්ම දේ තමයි මැෂින් එක සම්පූර්ණයෙන් මේ විදිහට මේ දිගහැරලා තියෙන්න ඕනේ. මැෂින් එක සම්පූර්ණයෙන් මේ බට දෙක දිගහැරලා තියෙන්න ඕනේ. වෑර් එක මේ කොයිල් එක උඩ වැටලා තියෙන්න බෑ. ගානට මේ ගානට එදිලා තියෙන්න ඕනේ. නැත්තම් මැෂින් එක ග්‍රවුන්ඩ් බැලන්ස් වෙන්නේ නැහැ. හරි. මේ විදිහට බැලන්ස් එක තියා ගන්න ඕනේ. ග්‍රවුන්ඩ් බැලන්ස් එක මැෂින් එක කරගන්නකම් ඒ මැෂින් එකේ තියෙන තැන යට කිසිම ලෝහ වර්ගයක් තියෙන්න බෑ. ඊට පස්සේ මැෂින් එක මේ විදිහට ඔන් කරගන්නවා. හරි ඔන්න ඔන් කරගත්තා. ඊට පස්සේ මේ පවර් කියන එක තියෙන්නේ. අපි පවර් කියන එක දාගන්න ඕනේ සාමාන්‍යයෙන් 35ට වගේ. ඔම් බලන්න දැන් මම 40කට දැම්මා. මේක වැඩි කරපුවම වෙන දේ බලන්න. මේ පේන ඇති මැෂින් එක නිකම්ම බ්ලින්ච් වෙනවා මැෂින් එක උස්සපු ගමන්. ඔයාලා පේන්නේ නැති කිසිම හේතුවක් නැතුව මැෂින් එක මේ බ්ලින්ච් වෙනවා. ඒ ග්‍රවුන්ඩ් බැලන්ස් වෙලා නැති හින්දා මැෂින් එක. මැෂින් එක ග්‍රවුන්ඩ් බැලන්ස් වෙන්න අපි මේක 35ට වගේ දාගන්න ඕනේ. මොකද මේ කොයිල් එකෙන් යන්නේ මේක සාමාන්‍ය 35 45 වගේ තියාගත්ත රේෂියෝ එකක් නැහැ. මේ කොයිල් එකෙන් යන්නේ මැග්නටික් ෆීල්ඩ් එක පොළොවට. එතකොට ඔයාලා දන්නවා පොළොවේත් කාන්දා ශක්තිය තියෙනවා. මේ මැෂින් එකේ කාන්දා ශක්තියයි පොළොවේ කාන්දා ශක්තියයි බැලන්ස් කරන්න ඕනේ. ඒක තමයි ග්‍රවුන්ඩ් බැලන්ස් කරනවා කියන්නේ මැෂින් එක. දැන් මෙතන 35 දාගත්තා අපි. ඔයාලා පේනවද දන්නේ 35 දාගෙන තියෙන්නේ. 35 දාගෙන මේ මොඩ් කියන එකපාරක් ඔන් කරුවම ඔයාලා පේන්නේ නැති මෙතන ග්‍රවුන්ඩ් බැලන්ස් කියලා පෙන්නනවා. GND බැලන්ස් කියලා පෙන්නනවා මෙතන. එන මැෂින් එක හරිය ග්‍රවුන්ඩ් බැලන්ස් වෙලා තියෙන්නේ. ඔන්න මැෂින් එක ග්‍රවුන්ඩ් බැලන්ස් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මේ ප්ලස් ලකුණ තියෙන්නේ. අන්න ඒකෙන් තමයි මේකේ අඩි ගාන සෙට් කරන්නේ. කියන්නේ පොළොව යටට අඩි ප්‍රමාණය. මේක අඟල් වලින් තමයි පෙන්වන්නේ. අඟල් 100ක් වෙනකන් දැම්ම හැකි මේක අපිට මෙතන. සෝරි 80ක් වෙනකන් දැම්ම හැකි. මේකෙන් අපිට තව අඟල් 20ක් වැඩි කරගත්තා. ඒ ඔක්කොම අඩි 9ක් වගේ චෙක් කරලා හැකි පොළොවේ. මම දැන් මෙතන අඟල් 12ක් දාගන්නවා. අඟල් 12ක් කියන්නේ පොළොව යටට අඩියක්. මම දැන් මේක අඩියක් ස්කෑන් වෙනවා පොළොව යටට. මේකත් අපි මේක වැඩි කරන්න පව එකක් ටික ටික වැඩි කරනවා සාමාන්‍ය 5න් 5ට වගේ. හරි දැන් මැෂින් එක සම්පූර්ණයෙන්ම සෙට් කරලා ඉවරයි. ඔච්චරයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා GG පින් පොයින්ට් කියන එක. මේ තියෙන ගෝල් පින් පොයින්ට් කියන එක. මේක අපි එකපාරක් ඔබන්න ඕනේ. එතකොට හරි මේ ටාගට් ID කියලා මෙතන පෙන්නනවා. එකපාරක් ඔබපුවම සම්පූර්ණයෙන්ම හරි මැෂින් එක. දැන් මැෂින් එක සම්පූර්ණයෙන්ම ස්කෑන් කරන්න පුළුවන් අපිට. හරි. දැන් අපි බලමු මේක ගෝල් වලට හොයන්නේ කොහොමද කියලා. මේක ගෝල් වලට හොයන්න ඔයාලා වෙන්නේ මෙතන උඩ තියෙනවා ටැකෝමීටර් එක. 10 20 30 40 50 60 70 100 කියලා මෙතන මීටර එකක් තියෙනවා. මේ පොඩි මීටර එක. මේ පොඩි මීටර එක ඔයාලා පේනවා මෙතන 70 80 අතර කට්ට දෙක. ඔන්න ඔතන තමයි මේකේ මේ යන මේ ඉදි කැලි දෙක ලොක් වෙන්න ඕනේ. මම දැන් මේ normal ලෝහ කැල්ල කඩලා පෙන්නන්නම්. මේ පේනවාද චූටි මේ මෙතන උඩ යනවා චූටි ඉදි කැලි තුනක්. අන්න ඒ තුන මේ 80 කියන තැන 80යි 70 අතර ලොක් වෙන්න ඕනේ. එතන තමයි ගෝල් වලට ඉන්ඩිකේට් වෙන්නේ. එතකොට 60යි 70 අතර තමයි සිල්වර් වලට පෙන්නන්නේ. මේ අනිත් ඒවා යකඩ 80කට වැඩි වෙන්නත් බෑ 70ට අඩු වෙන්නත් බෑ 70 80 අතර තමයි අර කැලේ ලොක් වෙන්න ඕනේ. මම දැන් පෙන්නන්නම් ඔයාලට. මේ පොඩි රින්ග් එකක් තියෙන්නේ. රින්ග් එක මම මෙතනින් තියනවා. දැන් අපි තව දෙයක් තියෙනවා පොළොව යට චෙක් කරනවා විතරයි මේ විදිහට චෙක් කරන්නේ. පොළොව මතු පිට දැන් මෙතන පොළොව මතු පිටනේ තියෙන්නේ. මේක චෙක් කරනවා අපිට සිද්ධ වෙනවා මෙන්න මේ මොඩ් කියන එක ඔන් කරගන්න පළවෙනි ඩොට් එක ළඟට. මොන් දැන් මෙතන 28 තියෙන්නේ. ඔන්න බලන්න මම දැන් ඉන්ඩිකේට් කරනවා. මේ වල පේන ඇති මේ මෙතන මේ 82.9යි. මේ 80 ගණන් පෙන්වන්නේ ගෝල් වලට. 82.9 දැන් එකපාරක් මේ මැෂින් එක පොට් වෙලා තියෙන්නේ. එකපාරක් මැෂින් එක පොට් වෙලා තියෙන දැන් මේ 82.9ට තමයි තියෙන්නේ. මම දැන් ඔයාලට ආයෙ වෙන්නන්න එකපාරක් පොට්ටුට මායි මැෂින් එක සම්පූර්ණයෙන් ඔන් ඔෆ් කරනවා. මොකද අපි දැන් ගෝල් පින් පොයින්ට් එක ඔබලානේ තියෙන්නේ. එකපාරක් පින් පොයින්ට් උනහම මැෂින් එක ආයෙ ඔෆ් කරලා ඔන් කරලා අදිය සෙටින් වෙනස් කර ගන්න ඕනේ. මැෂින් එක ආයෙ මම 35ට දා ගන්නවා.
මම මෙතන අඟල් අඩියක් වගේ සිලෙක්ට් කරගන්නවා අඟල් 10ක් වගේ. ඊට පස්සේ ගෝල්ඩ් පින් පොයින්ට් කියන එක පාරක් ඔබනවා. ඊට මේ විදිහට මොඩ් එක පාරක් දාගන්නවා. පොළොව මතු පිටිකව චෙක් කරන් තමයි මෙහෙම කරන්න ඕනේ. මේ බලන්න ගෝල්ඩ් එකට අල්ලපු ගමන් මේක 82.9 වුණා. ඉස්සෙල්ලා තිබ්බ 30 ගාණක් මම ආයෙත් මේක දින 26යි තියෙන්නේ. හොඳට බලා ගන්න දින 26යි තියෙන්නේ. මේකට අල්ලපු ගමන් 82.9 වෙනවා. ඔයාලට පේනවා ඇති. 85යි 75යි 85 තමයි ගෝල්ඩ් එකට දාන්න වෙන්න ඕනේ. උඩ ටැකෝමීටර් එක නම් 70 80 ලොක් වෙන්න ඕනේ. මතු පිට චෙක් කරනවා නම් මෙතන 85යි 75යි තමයි පෙන්වන්නේ. දැන් 82.9ක් පෙන්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් කැරට් 22කට වඩා වැඩියෙන් වගේ පෙන්වනවා. අන්න ඒ විදිහට අපිට ආසන්න වශයෙන් බැලුව හැකියි. ඒක 100%ක්ම සාර්ථකයි කියලාම කියන්නත් බෑ. හැබැයි අපිට ඒක අනුමානයක් වශයෙන් චෙක් කරගන්න පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි මැෂින් එක චෙක් කරගන්න තියෙන්නේ. මේක තව වැඩි කරන්න මේක වැඩි කර හැකි සම්පූර්ණයෙන්ම. මෙතන අපි තව අඩි 5ට වඩා චෙක් කරනවා. අනිවාර්යයෙන් මේකට හැෆ් එකක් යූස් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. මොකද එතකොට අපිට සවුන්ඩ් එක හරියටම බලා ගන්න පුළුවන්. නැත්නම් හරියට සවුන්ඩ් එක ඇහෙන්නේ නැහැ. මෙතන හැෆ් එකක් අපි යූස් කර ගන්න ඕනේ. එතකොට අපිට හරියටම සවුන්ඩ් එක ඇහෙනවා. ඔය ටික තමයි තියෙන්නේ. හොඳ මැෂින් එකක්. හයිලිම රෙකමන්ඩ් කරනවා මම මේක මැෂින් එක. සම්පූර්ණයෙන් 100%ක් වගකින් ඇතුව මම මේක කියන්නේ. 100%ක්ම වැඩක් කරගන්න පුළුවන් හොඳ මැෂින් එකක්. නැති වෙච්ච තත්ත්වයන් වණ්ඩායි සුපිරි මැෂින් එකක්. මේකට ගෝල්ඩ් සිල්වර් ඉන්ඩිකේට් වෙනවා. ජෙම් ඉන්ඩිකේට් වෙන්නේ නැහැ මේකට. තව දෙයක් කට්ටිය මේ මැෂින් එක ගන්නවා නම් විතරක් ඩිලීට් මැසේජ් කරන්න. නැතුව ඇත්තටම ටයිම් එකක් නැහැ. ඒකයි මම මේ වීඩියෝ එක දාන්නෙත් මැෂින් එක ගත්ත කට්ටියට. ගොඩක් අය මාව විශ්වාස කරලා මැෂින් එක ගත්තා. මැෂින් එක බෑන්ඩ් දෙයක් නැහැ. මාස 6ක් යනකම් වොරන්ටි තියෙනවා. මාසයක් යනකම් මැෂින් එකට මැෂින් එකක් වොරන්ටි තියෙනවා. මේ ඉන්නේ කැටලොග් එක මැෂින් එකේ. එහෙනම් මැෂින් එක පර්චේස් කරන්න මේ නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාන්න. 89.900 වෙන්නේ සති දෙකක් කරලා ඔයාගේ අතටම හම්බ වෙනවා. ඔයාලට සල්ලි ගල ගන්න පුළුවන්.